www.lavin.lk කියලා ටයිප් කරන්න. ටයිප් කරාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මේ ඉන්ටර්ෆේස් එකේ වාට තියෙන මෙතන උඩින් පෙන්නා දකුණු අත පැත්තේ create login කියලා. මෙන්න මේ create login කියන බටන් එක ක්ලික් කරාම වාට එනවා username password ඊට පස්සේ phone number. ඊට පස්සේ username කියලා ඔයාලගේ ඔයා කැමති username එක ඔයාගේ නමත් එක්ක ඉලක්කම් කීපයක් හරි ඔයා කැමති වචනයක් එහෙම ගහලා username එක enter කරන්න. ඊට පස්සේ password එකත් enter කරන්න පුළුවන්. password එකේ ඉලක්කම් 6කට වඩා ඉලක්කම් අකුරු 6කට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඊළඟ පොයින්ට් එකේ තමයි phone number enter කරන්න තියෙන්නේ. ඒක ඔයාගේ වැඩ කරන phone number එක enter කරන්න මෙතෙන්ද. ඒක බිංදුව දැම්මත් අවුලක් නැහැ. බිංදුව නොදැම්මත් අවුලක් නැහැ. මම බිංදුව දාන්න නැතිව enter කරනවා. ඊට පස්සේ ඒක දාලා මෙතන I have to terms of condition මේක ටික එකක් දාලා create account click කරන්න. create account click කරාම මෙතන එනවා ඔයාගේ dashboard එක create profile ඒ ඔක්කොම එනවා. ඊට පස්සේ ඔයාලා මෙතන create profile කියන එක click කරන්න. create profile කියන එක click කරාම මෙතන එනවා ඔයාගේ විස්තර ටික පුරවන්න. ඒ කියන්නේ ඔයාගේ first name එක. ඊට පස්සේ last name එක. ඊට පස්සේ account එක හැදුවේ කවුද? account එක ඔයා හදලා තියෙනවා නම් self කියලා දාන්න, නැත්නම් දෙමාපියෝ හදනවා නම් එයාට parents කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නම පෙන්නන්නේ කොහොමද? first name only නම් first name only, last name විතර නම් full name ඒ වගේ උතර දාන්න පුළුවන්. ඊට පස්සේ email account එක. මේ email account එක ඔයාට ඕන නම් දාන්න පුළුවන්. ආ use කරන email එකක් නැත්නම් නොදා ඉන්න පුළුවන්. මේ optional කියන ඒ වගේ දැමීම අවශ්‍ය නැහැ. option කියලා තියෙනවා දාන්න අවශ්‍යම නැහැ. තේරෙනවනේ? ඊට පස්සේ birthday එක දාන්න ඕනේ. ඊට පස්සේ වයස auto generate වෙලා එනවා. ඊට පස්සේ age එක එනවා. මේ age එක උතන auto generate වෙලා ඊට පස්සේ ඔයාගේ gender එක දාන්න ඕනේ. මම female කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ ජාතිය ඒක සිංහල දාන්න පුළුවන්. සිංහලෙක් ඉන්න මුස්ලිම් නම් මුස්ලිම්, දෙමළ නම් දෙමළ. ඊට පස්සේ ඔයාගේ ආගම අනුව ඒක දාන්න පුළුවන්. කාස්ට් එක තියෙනවා. මේ කාස්ට් එක දැමීම අනිවාර්ය නෑ. මේක ඔප්ෂනල් කියලා දාලා තියෙන්නේ. ඕනනම් දාන්න පුළුවන්. ඕනනම් අවශ්‍ය නම් නොදා ඉන්න පුළුවන්. මම මේක දාන්න. ඊට පස්සේ height එක දාන්න පුළුවන්. ආගුස ඒක අනිවාර්යයි. ප්‍රසිවිල් ස්ටේට් කියනවා කලින් විවාහ වෙලා තියෙනවද නැත්නම් විවාහ වෙලාම නැද්ද? ඩිවෝස් වෙලා තියෙනවද? එහෙම දාන්න පුළුවන්. එතන ඒක අනිවාර්යයෙන් දාන්න ඕනේ. වගේ රට දාන්න ඕනේ. රට දැම්මහම ඔයාලගේ දිස්ත්‍රික්කේ දාන්න ඕනේ අනිවාර්යයෙන්. දිස්ත්‍රික්කේ දැම්මම පස්සේ ඕන සිටි එක දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්න පුළුවන්. මම දාන්න සිටි එක. ඊට පස්සේ වගේ education qualification එක දාන්න පුළුවන්. මෙතන ඕල් ලෙවල් ඉඳලා PhD doctorate එක දක්වා තියෙනවා. වගේ අධ්‍යාපන මට්ටම අනිවාර්යයෙන් මෙතන තියෙනවා. ඉතින් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ profession එක දාන්න පුළුවන්. ඊට පස්සේ drinks ගන්නවා නම් ඒක දාන්න පුළුවන්. yes කියලා නැත්නම් no කියලා දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්න පුළුවන්. ඊට පස්සේ smoking එකත් එහෙමයි. ඒක දාන්න පුළුවන්. මේ drinks කියන එකත් ඔන්න දාන්න පුළුවන්. ඊට පස්සේ food කියන්නේ non vegetarian කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඒවා defligable කියන්නේ මේ ආබාධිත නැත්තම් එහෙම එක පුරීම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආබාධිත නැත්තම් නෝ කියලා දාන්න පුළුවන්. ඒකත් අවශ්‍ය නැහැ පිළිවීම. මෙතන save and continue බටන් එක ඔබට තියෙනවා. save and continue බටන් එක පුවහම තාත්තගේ විස්තර පුරවන්න තියෙනවා. ඒක තාත්තගේ ජාතිය සිංහල කියලා දානවා. ෆාදර් ආගම ඕන දාන්න පුළුවන්. ඕන දාන්න පුළුවන්. ඊට පස්සේ ෆාදර් කාස්ට් එක ඕන දාන්න පුළුවන්. ඊට පස්සේ යාගේ පදිංචි කොහෙද දාන්න පුළුවන්. ඊට පස්සේ යාගේ රස්සාව අනිවාර්යෙන් දාන්න ඕනේ. තේරෙනවනේ? ඊට පස්සේ යාගේ වෙන විස්තර තියෙනවා. ඒ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර කටයුතු නැත්තම් යා පිටරට ඉන්නවනම් පිටරට එහෙම ඒක විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අම්මගේ ජාතිය දාන්න ඕනේ. අම්මගේ ආගම ඒවා ඕන නොදා ඉන්න පුළුවන්. නැත්තම් දාන්න පුළුවන්. මද ෆොසියන් එක දාන්න පුළුවන්. අසේ මාගේ විස්තර ඒක දාන්න පුළුවන්. මොකක්ද විස්තර තියෙනවා දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්න මේකේ ඔප්ෂනල් කියලා දාලා තියෙන්නේ. මේ පාදක විස්තර ඔප්ෂනල් කියලා දාලා තියෙන්නේ.
දැමීම අනිවාර්ය නැහැ. ඉතින් මෙතන save and continue button එක බලනවා. save and continue button එක වුවාම මේකේ ඔයාගේ විස්තර දාන්න පුළුවන්, photos දාන්න පුළුවන්. photos දැම්මට කාටවත් ඔයාගේ අනුදැනුමින් තොරව කාටවත් බලන්න බෑ. ඒ කියන්නේ ඔයා Apple එකේ වඩින පිටින් request එක accept කරොත් විතරයි ඔයාගේ විස්තර බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන birth country එක දාන්න ඕනේ ඔයාගේ. ඊට පස්සේ horoscope එක දාන්න පුළුවන් නැත්නම් නොදාන්න දෙනෝනේ. ඊට පස්සේ එයාලා ඉල්ලුවොත් දාන්න පුළුවන් නැත්නම් එහෙම නොදාන්න පුළුවන්. මේව දැම්ම කියලා කාටවත් පෙන්නන්න බෑ ඔයාගේ approval එකක් නැතුව. ඊට පස්සේ මෙතන complete profile and approval කියලා වෙන. ඊට පස්සේ මෙතන ඔයාගේ profile එක බලන්න පුළුවන්. මේ profile කියලා මෙතන ගිහිල්ලා මොනවද profile එක edit කරන මේ edit profile එකෙන් edit කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා සල්ලි කිව්වපත් මේ interest request එකේ ඔයාට කැමති ඒවා ලින්ක් පෙන්නනවා. එතකන් ඔයාගේ ෆෝන් එකට මැසේජ් එනවා. කවුරු ඉන්ට්‍රෙස්ට් කරොත් එහෙම ඔයාට accept send request කරන් මේ ඔයාට යවන්න පුළුවන්. තමත් ඔයාට කැමති ප්‍රකාශ කරලා යවන්න පුළුවන් ඉන්ට්‍රෙස්ට්. මෙතන buy package එක තියෙනවා. මෙන්න මේ buy package එකේ මේ තියෙන්නේ මේ buy package එකෙන් ගිහිල්ලා ඔයාට කැමති package එකක් buy කරන්න පුළුවන්. තේරුණේ? මාස 2 මාස 3 මාස 4 තියෙනවා. ඉතින් ඒකෙන් කැමති package එකක් buy කරන්න පුළුවන්. තමයි විස්තර තියෙන්නේ. මොනවද කියලා තිබුණා WhatsApp